වැඩි ඕනේ නැහැ. මේ රටේ හැමෝම හොරා කෑවනේ. හරිද? හරිද? හැම පක්ෂෙම හොරා කෑවනේ. හෙට මම රජපුතු ඉඳගත්තා මම තොරකම් කරනවා. මොකද පාරේ ඉන්න අහිංසක මිනිස්සු මම පෝලිං වල අපි දකින්නවා. හරිද? මිනිස්සු මැරෙනවා. හරිද? එතකොට ගෑස් නැහැ. වෙනත් රටක අර මිනිස්සු පොඩි දරුවෝ කල්දේරම් බත් හොයන සමරකයන් බත් ගන්නකොට ඇඟේ හැලෙනවා. මොකද්ද? මගේ මම පුඩා කාලේ ඉඳන් හැදුනේ රංජන රාමනායක මහත්තයා සෙවනේ. අවුරුදු 8 ඉඳන් මම තමයි පොඩි රංජන් කියන්නේ. මුළු ලෝකෙම දන්නවා. හරිද? මම TikTok සුපර්ස්ටාර්. මට ඕනම මිනිස්සු දන්නවා. මම කියන්නේ මේක ඇත්ත සැටියෙන් මේ ලෝකෙ මුණ දෙන්න ඕනේ. හැබැයි මේමයි. මේගොල්ලන්ට වැඩි ආවිස නැහැ. මොකද අනුර කුමාර මේ මාලිමාව එකක් පත් කරගත්තට මාලිමාව නෙවෙයිනේ. හරිද? මේ රෝණ විජේවීර මහත්තයා ජේපී පක්ෂය. හරිද? හරිද? ඒක නිසා මම කියන්නේ මේක අනුර කුමාර දේපලන් නෙවෙයි. අනුර කුමාර දිසානායක කියන ජෙප්පා. හරිද? ඔය කාලකන්‍යා. ඕක මොකද කරන්නේ? ඕක මහින්ද මහත්තයා කොපි කරනවා. කොපි කරනවා. දිසානායකයා 159ටම උන් දැනටම තොරා කාල පුතා තියෙන්නේ. වාචික නෙවෙයි මම ලිඛිත ඉදිරිපත් කරලා මට සාක්ෂි නැහැ. ඒ වුණාට හරිද? මට ඒක දැනෙනවා. මට තේරෙනවා. අනිත් මිනිස්සු හොරා කෑවේ දෙයක් කරලා රටට. හරිද? මුන් හොරා ගන්න මුන්ට දෙයක් කරන්න නැතුව. හරිද? 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 මුන් කරේ හරිද? රටට දෙයක් කරා. අද බාරතොට යන්නේ හයිවේ වල යන්නේ. අද පොළේ පය ගහලා ජීවත් වෙන්නේ. හරිද? මම වුණත් ඔයා වුණත් රටේ හොරගම් කරනවා. නැත්තේ නෑ. හරිද? මොකට කවුද සල්ලි වලට ආස නැත්තේ? Tamanට කුසගින්න අමාරු වෙනකොට ගිහිල්ලා හොරගම් කරන්නේ නැද්ද? වැස්ස නවත්තන්න ඕනේ අපිට. අපේ අවතර වැස්ස නවත්තන්න ඕනේ අපිට. චුට්ටි වෙලාවට නවත්තන. හරි. චුට්ටි වෙලාවට නවත්තන. හරි. එහෙනම් ගාතාව කියලා නවත්තන්න. සාර්ථක වෙනකන් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. එහෙනම් චුට්ටි වෙලාවට නවත්තන. එච්චරයි. කියන්නකො දැනටම සීමා දාලා තියෙනවා. මම චුට්ටි වෙලාවකට නවත්තලා දෙනවා. නැත්තයි කියන්නකො. මහා